අනුර කුමාර දිසානායක සහෝදරයාට ආදරය කරපු මිනිස්සු අතර ලොකු කුහුලක් තිබුණා, ප්‍රශ්නයක් තිබුණා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඔහුට යම්කිසි අනතුරක් සිද්ධ වෙයි කියලා. බහුතරයක් දෙනා බය වුණා, භීතියට පත් වුණා. ඒත් අපි විශ්වාස කළා ජනාධිපතිතුමා හැටියට මාලිමා රජය පත්වන තුරු අනතුරක් වෙන එකක් නැහැ කියලා. ඒ තීන්දුවට පිටුපාලා ඔහු අද වන විට දවස් 20ක් හැංගිලා ඉන්නවා. කොහොමද තක්සේරුවක් දෙන්නේ? එයා හොයා ගන්න බෑ. හැබැයි අපිට අනුරව බලා ගන්න පුළුවන් කියලා අපේ බුද්ධ්‍යංශ කියනවා නම් ඒක මොනතරම් විහිළුවක්ද කියලා මට හිතුණා. ජනක මහල්පත් ඔෆිෂියල් YouTube නාලිකාව නරඹන අපේ ප්‍රේක්ෂකයන්ව ඉස්සලම අයුබෝවන් කියලා පිළිගන්නවා. අපේ ප්‍රේක්ෂකයන්ව මුණ ගැහෙන්න මට එන්න ලැබුණේ ගොඩක් දවසකට පස්සේ, හුඟ කාලයකට පස්සේ. රටේ සිද්ධ වෙච්ච දේශපාලන සමාජ වෙනස්කම් එක්ක අපි කල්පනා කළා අපේ මේ වැඩසටහන් වල ස්වභාවය වෙනස් කළා. අලුත් නිර්මාණ ගොඩක්, අලුත් අදහස්, අලුත් සංකල්ප අරගෙන එන්න. මේ වෙනකොට ඒවා සංවිධානය කරමින් ඉන්නවා. එහෙම ඉන්නකොට මේ දවස්වල මේ රටේ සිද්ධ වෙන ගොඩක් දේවල් අපි අමතක කරලා ඉන්නේ කොහොමද? එයින්ද අපි කල්පනා කළා අපේ ප්‍රේක්ෂකයින්ට පොඩ්ඩක් මේ විදියට පීල්ල පැනරවිලා කතා කරන්න. මම මතක් කරන්නම් පුංචි ඉතිහාසයක්. ජනාධිපතිවරණය එළඹි අවස්ථාවේදී ජනාධිපතිවරණය සඳහා රට පුරා ජනහමු රැස්වීම් සංවිධානය වෙච්ච දවස්වල අපේ ප්‍රේක්ෂකයෝ ඒ වගේම මේ රටට ආදරය කරන, විශේෂයෙන්ම මාලිමාවට ආදරය කරන අනුර කුමාර දිසානායක සහෝදරයාට ආදරය කරපු මිනිස්සු අතර ලොකු කුහුලක් තිබුණා, ප්‍රශ්නයක් තිබුණා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. හැමෝම කතා කළා. ඔහු ජනතාව අතරට යනකොට, ඔහු මිනිසුත් එක්ක කතා බහ කරනකොට ඔහුට යම්කිසි අනතුරක් සිද්ධ වෙයි කියලා. ඔහුගේ තියෙන ජනප්‍රියතාවයත් එක්ක, ඔහුගේ නායකත්වයත් එක්ක ඒ වෙලාවේ එහෙම අනතුරක් වුණා නම් ඒක අපේ රටටම ඉතාමත් නරකට බලපාන්න තිබුණා. ඒ වගේම ඔහුට ආදරය කරපු අර මං කිව්වා වගේ මේ පෙරළිය අද වෙනකොට සිද්ධ වෙලා තියෙන මේ පෙරළිය බලාපොරොත්තු වෙච්ච ජනතාව ඇත්තටම බය වුණා. ඒ බය සාධාරණයි. ඒ හින්දා සමහර අය කිව්වා ඔහුට ජනහමු වලට යන්න එපා කියලා. ඒ කියපු සමහර අය ඇත්තටම ආදරයට කියපු අයත් හිටියා. ඒ වගේම ඔහු එන එක නවත්තගෙන ඒකෙන් ලැබෙන වාසිය ගන්න කල්පනා කරපු අයත් ඉන්න ඇති. කොමින් හරි දෙයියන්ග පිටින් ඔහුට කරදරයක් වෙන්නේ නැතුව ජනාධිපතිවරණය පැවැත්වුණා. ඊට පස්සේ ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ පූර්ණ බලති විධායක බලති ජනාධිපතිවරයා බවට පත් වුණා. ඊට පස්සේ මහා මැතිවරණයක් පැවැත්වුණා. මහා මැතිවරණ කාල සීමාවෙත් අන්න අර වගේම තත්ත්වයක් උදා වුණා අපේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ. ගොඩ දෙනෙක් බය වුණා. මොකද හේතුවක් වුණා ජනාධිපතිවරයාට අදාළ අනවශ්‍යයි කියපු සමහර දේවල්, සමහර ආරක්ෂක විධිවිධාන, වාහන ආරක්ෂක බටයෝ මෙන්න මේවා අඩු කරනවා කියන තැන ප්‍රතිපත්තිමය වශයෙන් ජනාධිපතිවරයාත් ඒ වෙලාවේ පුංචි කැබිනට් එක තියච්ච ඒ තීරණවලට ගියා. ඒ තීරණවලදී යම්කිසි අනතුරුදායක තත්ත්වයක් ඇති වෙයි කියලා අර වගේම අපේ රටට ආදරය කරන මාලිමා ආණ්ඩුවෙන් අනාගතයට සිද්ධ වෙයි කියන හොඳ දේවල් ගැන විශ්වාසයක් තියපු බහුතරයක් දෙනා බය වුණා, භීතියට පත් වුණා. ඒ වෙලාවෙත් සමහර අය කිව්වා, උපදෙස් දුන්නා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා කිව්වා
අන්ත්‍ර සහෝදරයට අන්ත්‍ර ජනාධිපතිවරයාට යම්කිසි අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. එළියෙන් පේනවට වැඩිය ඇතුළාන්තයේ භයානකයි. ඒ හින්දා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. ඒ පිළිබඳ දැනුමුත්තෝ වගකී යුත්තෝ ගැන අවධානය යොමු කරන්න කියලා. ඒත් අපි විශ්වාස කළා ජනාධිපතිතුමා හැටියට මාලිමා රජය පත්වන තුරු අනතුරක් වෙන එකක් නැහැ කියලා. මොකද එළියට පේන්නේ නැති හොඳ කණ්ඩායමක්, ශක්තිමත් කණ්ඩායමක් ඒ වෙලාවේ ජනාධිපතිතුමා වටා හිටියා ඔහුගේ ආරක්ෂාව තර කරන්න. අපි දන්නවා මේ වගේ වාමාංශික ව්‍යාපාරවල එළියට පේනවට වැඩිය ඇතුළාන්තය ඉතාමත්ම විශාලයි. ඉතාමත්ම ශක්තිමත් අර අයිස්බර්ග් එකක් වගේ. ඒ විශ්වාසය අපිට තිබ්බා. ඊට පස්සේ ජනාධිපතිවරණයත් ඉවර වෙලා, මහමැතිවරණයත් ඉවර වෙලා මාලිමා ආණ්ඩුව ආවා. ජනාධිපතිවරයා කතා බහ කරන්න යම් තැන්වලට ගියා. ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ඒත් මිනිසුන්ට උට ආදරය කරන මිනිස්සුන්ට මේ මාලිමා රජයට ආදරය කරන මිනිස්සුන්ට අර හිතේ තිබුණු කුහුල නැති වුණේ නැහැ. ඒක යම් ප්‍රමාණයක් දිගින් දිගටම තිබුණා. ඔය අතරේ මට අවස්ථාවක් ලැබුණා ජනාධිපතිවරයා හැටියට ඔහු දෙවනියට ආමන්ත්‍රණය කරපු හෝමගම ටීචර් රැළිය අවස්ථාවේ ඒ ප්‍රදේශයට යන්න. හෝමගම හන්දියේ ඉඳලම ඉතා විශාල වශයෙන් ආරක්ෂාව තර කරලා තිබුණා. මම දැනගෙන හිටියේ නෑ එදා ජනාධිපතිතුමා එතනට එනවා කියලා. හැබැයි ඒ අදාළ තැනට ගියා මම වෙන වැඩකට. මම දැක්කා ඉතාමත්ම විශාල ආරක්ෂාවක් එහි සකස් කරලා තියෙනවා, සලසලා තියෙනවා. ඒතර මට සතුටු හිතුණා. මං ගෙත් අපිව බලන, අපිත් එක්ක කතා බහ කරන අපේ මිත්‍රයන්ට කිව්වා ඔය කියන තරම් අවුලක් නෑ. ඉතාමත් හොඳ ආරක්ෂාවක් අන්ත්‍ර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සලසලා තියෙනවා. අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ කියලා. හැබැයි මේ දැන් සිද්ධ වෙන සමහර කාරණා ගත්තාම මේ මං හිතපු අපි සතුට පළ කරපු තත්වය එහෙමම තියෙනවද කියලා මට හිතුණා. ඒකයි මේ වීඩියෝව අපේ ප්‍රේක්ෂකයන්ට අරගෙන එන්න හිතුවේ. දේශබන්දු තෙන්නකෝන් කියන ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා වැඩ තහනමට ලක් වී තියෙන පොලිස්පතිවරයා අට්ටඩංගුවට ගන්න කියලා මාතර මහේස්ත්‍රාත් අධිකරණය දීලා තියෙනවා තීන්දුවක්. ඒ තීන්දුවට පිටුපාලා ඔහු අද වන විට දවස් 20ක් හැංගිලා ඉන්නවා. ඔහු ඊයේ නැත්තම් පෙරේදා රිට් ආඥාවක් ඉල්ලලා උසාවියට ගියා. ඔහුගේ නීතිඥයින් මාර්ගයෙන්. ප්‍රශ්නයක් තියෙනවා ඔහු පෙරකලාසිය එහෙම අස්සම් කරේ කොහොමද? ඒ වගේ දේවල් කොහොමද වුනේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ නීතිඥවරු කටයුතු කරන ඒවා ගැන ප්‍රශ්න කරන්න බෑ කියලාත් සමහර අය කියනවා. ඒ පිළිබඳව දරුම් තේරුම් තියන අය තියෙනවා. හැබැයි ඒ වුණාට ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේද කියලා ඕනෑ නේද කියලා සාමාන්‍ය ජනතාව හැටියට අපිට හිතෙනවා. කොහොම හරි ඒ ප්‍රශ්න අභියාචන අධිකරණය විසින් විසි කරලා දැම්මා. ඒ ගැන මම හිතන්නේ ආය කතා කරන්න දෙයක් නැහැ. මේ රටේ මේ ගැන උනන්දුවක් දක්වන හැමෝම දන්නවා. හැබැයි මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. අපේ රටේ ඉන්නවා සුවිශේෂී බුද්ධ්‍යංශ. අපේ රටේ ඉන්නවා දක්ෂ පොලිසියක්. මේ දක්ෂ පොලිසියට මේ බුද්ධ්‍යංශවලට බැරිද මේ දේශබන්දු තෙන්නකෝන් කියන තමන්ගේම පොලිසියේ පොලිස්පතිවරයා වැඩතහනමට ලක් වූ පොලිස්පතිවරයා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න. මට තියෙන ප්‍රශ්නේ එම හොයාගන්න බැරි ඇයි කියන එක නෙමෙයි. හැමෝම කියනවා බලදරයින් කියනවා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. ෂර්ලොක් හෝම්ස් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉතාමත් සුවිශේෂී රහස් පරීක්ෂකයෙක් අපේ CID එකේ ඉන්නවා. ලංකාවේ CID එකේ ඉන්නවා. ඔහු ශානි අබේසේකර. ශානි අබේසේකර මහත්තයා CID එකේ ඉඳිද්දි පොලිසියේ පොලිස්පතිවරයා හොයාගන්න බුද්ධි අංශ අසමත් නම් අන්ත්‍ර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අවදානමේ නේද? කොහොමද තක්සේරුවක් දෙන්නේ? එයා හොයාගන්න බෑ. හැබැයි අපිට අනුරව බලාගන්න පුළුවන් කියලා අපේ බුද්ධ්‍යංශ කියනවා නම් ඒක මොනතරම් විහිළුවක්ද කියලා මට හිතුණා. ඒ හින්දා මම කල්පනා කරා මේ කතාව කියන්න. අන්ත්‍ර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබගේ ජීවිතය අනතුරේ. මේක අපිට හිතන දෙයක්. අපිට බයක් තිබ්බා පහුගිය දවස්වල, මහමැතිවරණයේ දවස්වල, ජනාධිපතිවරණයේ දවස්වල
ඔබට හානියක් වෙයි කියලා. ඔබ කියන පුද්ගලයාට නෙමෙයි ඔබ අරගෙන යන ඔබ නායකත්වයේ සපයන දර්ශනයට හානියක් වෙයි කියලා. ඔබට හානියක් වුණොත් අපේ බුද්ධ්‍යංශ දන්නේ නැත්තම් මේ රටේ පොලිස්පතිවරයා කොහෙද ඉන්නේ කියලා කොහොමද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ගැන ඔවුන් තක්සේරුවක් දෙන්නේ? මේකට දෙන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා. එක්කෝ ඒගොල්ලෝ දැනගෙන දන්නේ නැහැ වාගේ ඉන්නවා. මොකක් හරි වෙනත් න්‍යාය පත්‍රයක් හින්දා මේක ක්‍රියාත්මක නොකර ඉන්නවා. හැබැයි එහෙම කරනවා නම් ඒක රටට කියන්න බෑ. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජීවිතය පිළිබඳව අපේ බුද්ධ්‍යංශ වලට තියෙන වගකීම බැහැර වෙමින් පවතිනවා. අපේ බුද්ධ්‍යංශ වලට කියන්න බෑ. කොහොමද කටක් කරලා කියන්නේ? පොලිස්පති අල්ලගන්න අපිට අමාරුයි, ඉන්න තැන හොයාගන්න බෑ. ඒ වුණාට අපි ජනාධිපතිවරයාගේ ජීවිතය ගැන, ඔහුට තියෙන තර්ජන ගැන බුද්ධි වාර්තා හදාරමින් ඉන්නවා, පරීක්ෂා කරමින් ඉන්නවා කියලා. කොහොමද කියන්නේ කටක් කරලා? විහිළුවක් නෙමෙයි. මෙන්න මේක තමයි මට කියන්න ඕන වෙච්ච කාරණාව. මං හිතන්නේ බුද්ධ්‍යංශ ඇත්තටම දන්නවා නම් දේශබන්දු තෙන්නකෝන් ඉන්න තැන ඔව්ව අල්ලන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය, මාතර මහේස්ත්‍රාත් අධිකරණය දීපු තීන්දුව ශක්තිමත් වෙලා තියෙනවා මේ පෞද්ගලික දවස්වල. අභ්‍යාචන අධිකරණය දීපු තීන්දුවෙන් මිනිසුන් තුළ බය ඇති කරන්න එපා. අපි වගේ අය ඇතුලේ බයක් ඇති කරන්න එපා. ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා. ඒක සාමාන්‍ය අපිට හැඟෙන දෙයක්. අපිට ඒ දවස්වලත් ඒක හිතුණා. හැබැයි ඒක දිගටම තිබුණේ නැහැ. අපි විශ්වාස කරා අපේ බුද්ධ්‍යංශ ශක්තිමත් කියලා. දැන් පේන විදිහට බුද්ධ්‍යංශ ශක්තිමත් නැත්නම් දුර්වලයි නම් ජනාධිපතිවරයාගේ ජීවිතය අන්තරේ. ටිකක් කල්පනා කරලා බලන්න. ප්‍රේක්ෂකයෝ මේ ගැන මොකද්ද කියන්නේ කියලා අපිට කමෙන්ට් කරන්න. බලදරින් මේක දැක්කොත් ලැජ්ජ හිතෙයි. එහෙම නැත්නම් කරන්න ඕන දේවල් කරයි. කොහොම ස්තුතියි. අපි ගිහිල්ලා නම් අපේ channel එක දිගටම බලන්න.